ඉතින් කොහොමද යාළුවනේ? අද මම ඔයාලට අරන් යවලා තියෙන්නේ මගේ channel එක 4 වෙනි වීඩියෝ එක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සුපිරි AI app එකක් ගැන. ඉතින් මේ app එකේ නම තමයි ChatGPT. ඉතින් මේ ChatGPT app එකෙන් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඉතින් අපිට කැමති ඕන ප්‍රශ්නයක් අහගන්න, ඕන ගැටලුවක් විසඳගන්න වගේම ඔයාලට තනියට කතා කරගෙන ඉන්න උනත් ChatGPT app එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. දැන් අපි බලමු කොහොමද ChatGPT app එක download කරගන්නේ කියලා. මේක හැමෝම දන්න ලේසි වැඩක්. ඉතින් Play Store එකට ගිහිල්ලා Play Store එකේ උඩ search කරන්න ඕන ChatGPT කියලා. හරි අපිට දැන් ChatGPT app එක ඇවිල්ලා තියෙනවා. ඕකට එකපාරට ටච් කරගෙන ඔයාලා ඕක install කරගන්න ඕන. මට පෙන්නන්නේ open කියලා. මොකද මම ChatGPT app එක මේ වෙද්දි download කරලා තියෙන හින්දා ඔයාලට පෙන්නන්නේ install කියලා. ඔයාලා ඒක install කරගන්න. අපි දැන් ChatGPT app එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. අපි මුලින්ම බලමු කොහොමද ChatGPT app එකත් එක්ක කතා කරන්න බෑ. ඉතින් ඔයාලට ඕන නම් ඉංග්‍රීසියෙන් වුණත් අහන්න පුළුවන්. ඒ කියන්නේ how are you, I'm fine. ඒ වගේම ඉංග්‍රීසියෙන් විදිහට කතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර අපි message type කරන්නේ නිකන් කොහොමද කියලා හද්දී අර මේකට type කරන විදිහට type කරන්නත් පුළුවන්. ඕනනම් අපිට සිංහල අකුරෙන් වුණත් ChatGPT එක කතා කරන්න පුළුවන්. කොහොම කතා කරත් ඔයාට ChatGPT එකෙන් උත්තරේ හම්බෙනවා. දැන් අපි බලන්න යන්නේ කොහොමද අපි කලින් chat කරගෙන හිටපු chat එකක් බලන්න කියලා. ඔන්න ඔය විදිහට වම් පැත්තේ මෙහෙම ඇදපුවාම බාර් එකක් ඕපන් වෙනවා. ඒ බාර් එකෙන් තමයි අපි කලින් chat කර හිටපු chat අපිට පෙන්නන්නේ. ඔයාලට එතනින් කැමති chat එකක් select කරලා ඒ chat එක ඔබපුවාම ඔයාලට ඒ chat එකේ ඉතුරු ටික chat කරන්න යන්න පුළුවන් ChatGPT එක්ක. එහෙම තමයි ඔයා බාගෙට chat කරගෙන ඉඳලා back වුණාන් පස්සේ ආයේ ඒ chat එකට ආයෙ ගිහිල්ලා ChatGPT එක message කරන්න. අපි දැන් බලන්න යන්නේ කොහොමද image එකක් ChatGPT එකට දීලා ඒකට මොන හරි variations දාගන්න කියලා. ඔයාලට ඕන නම් Ghibli photo හදන්න පුළුවන්. ඔයාලට කැමති දෙයක් හදාගන්න පුළුවන්. photo එකක් දාලා ඒක edit කරගන්න පුළුවන්. ඔයාලා ඔය chat කරන තැන එහා පැත්තේ plus ලකුණ ඔබන්න ඕන. plus ලකුණ එපුවාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැන බලා ගන්න පුළුවන්. එතනින් photos වලට ගිහිල්ලා ඔයාලගේ ගැලරියේ තියෙන ෆොටෝ එකක් ඕකට ඇඩ් කරගන්න ඕන. මම දැනට ඔයාලට පෙන්වන්න හින්දා මගේ ලෝගෝ එක ඕකට ඇඩ් කරගන්නවා. මම මේකේ කලර් එක වෙනස් කරන්න කියලා ChatGPT එකට මැසේජ් එකක් දානවා. බලමු ChatGPT එක කොහොමද මේක වෙනස් කරලා දෙන්නේ කියලා. ඊට පස්සේ ChatGPT එක හදන ගමන් ඉන්න image එකට මෙහෙම static image කියලා වැටෙනවා. පස්සේ මේක create වුණාට පස්සේ තමයි අපිට පෙන්නන්නේ. දැන් image එක create වෙලා ඉවරයි. ඒත් මෙහෙම image create කියලා පෙන්නනවා අපිට. ඊට යටින් අපි හදපු image එක පෙන්නනවා. මේක උඩ එකපාරට touch කරලා ඒක උඩ තියෙනවා නිකන් share save කියලා දෙකක්. ඒ දෙකෙන් ඔයාලට save කරගන්න ඕන නම් save ඔබලා share කරන්න ඕන නම් share ඔබලා WhatsApp එකේ හරි කාට හරි ඔයාලට තියෙන message app එකකින් මේක share කරන්න උනත් පුළුවන්. ඔයාලට ඔය යට තියෙන බාර් එකකින් විතර type කරලා මේක මොන හරි වැරදි අඩුපාඩුවක් මොන හරි තියෙනවා නම් ඒක හදලා edit කරගන්නත් පුළුවන්. දැන් අපි ChatGPT එකේ ප්‍රශ්න අහලා බලමු. අපි බලමු ලෝකයේ උසම කන්ද මොකක්ද කියලා.
මෙහෙම ප්‍රශ්නයක් ආවම මේකෙන් එන දිග උත්තරයක් දෙනවා. බලන්න ඒකේ දිග අපිට මේකෙන් ගොඩක් උත්තර ලබා ගන්න පුළුවන් අපේ තියෙන ප්‍රශ්න වලට. අපි ඕන ප්‍රශ්නයක් මොන ප්‍රශ්නයක් හුවත් ChatGPT එකකට අනිවාර්යෙන් උත්තරයක් දෙනවම. අපි දැන් බලමු ලංකාවේ උසම කන්ද මොකක්ද කියලා. බලන්න ඒකටත් එන දිග උත්තරයක් දුන්නා ChatGPT එකේ. ඉතින් යාළුවනේ අදට මම මගේ වීඩියෝ ඉවර කරනවා. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ හොඳ නම් වීඩියෝ එකට like එකක් දාන්න. වැරදි අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එක අරන් එනකම් පරිස්සමින් ඉන්න. උස්සරණයි.